ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා සංසිවිත් පිනී YouTube channel එකට. ඉස්සෙල්ලාම මම කියනවා අද ඔයගොල්ලෝ හැමෝටම සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වෙන්න කියලා. ඉතින් අපි අද නත්තල් දවසේ අපි ගෙදර කට්ටියට හදන්න යන්නේ අපි බුරියානි එකක්. අපි ඉතින් මේ බඩු ටික ලෑස්ති කරගත්තා මේ විදියට. මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. අපි ඉතින් අද බුරියානි එකක් හදමු. ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ගෙවල් වලට එන මුත්තන්ට අද බුරියානි එකක් හදලා දෙන්න. මම අද දවල් කෑමට තමයි මේක මේ හදන්නේ අපේ බබාලට. ඕගොල්ලොත් අනිවාර්යෙන් try කරලා බලන්න. පොඩ්ඩක් මට සනීපත් මදි. වොයිස් එක පොඩ්ඩක් පැහැදිලිව ඇහෙන්න නැතුව ඇති සමා වෙන්න එකට. හරි එහෙනම් අපි බලමු ඉක්මනින්ම කොහොමද අපි බුරියානි එකක් හදාගන්නේ කියලා. අපිට මොනවද ඕන කරන්න කියලා අපි බලමු දැන්. හරි මේ මම මෙතන අරගෙන තියෙනවා මස් මෙතන කිලෝ එකක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් පොඩි ප්‍රමාණයක් ගන්න. හැබැයි කටු නැතුව හොඳ මස් වලින් විතරක් ගන්න බලන්න. කටු නැති වෙන්න තරමට තමයි බුරියානි එක හරියන්නේ. අපිට කටුත් එක්ක ඉතින් අමාරුයිනේ හදන්න. ඉතින් කටු නැතුව හොඳ මස් වලින්ම විතරක් චුට්ටක් ගන්න බලන්න. හරි ඊට පස්සේ අපිට ඕන කරනවා මෙතන තලාගත්තු ඉඟුරු සුදු ලුණු තියෙනවා මෙතන මේස හැඳි දෙකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මම මේ පොඩියට තලාගත්ත අවුමිරිස් කරල් 3ක් විතර. අපිට තව ඕන වෙනවා දෙහි බෑවක යුෂ. ඒකට මම දෙහි ගෙඩියක් අරගෙන තියෙනවා. ආයේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා. මෙතන තියෙනවා ඉස්සෙල්ලාම මුදවපු කිරි. මුදවපු කිරි අරගෙන තියෙනවා මේස හැඳි 4ක් විතර. 4ක් 5ක් විතර වගේ ඕන වෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේකට මුදවපු කිරි නැත්නම් යෝගට් පාවිච්චි කරන්නත්. අපිට තව ඕන වෙනවා බිරියානි මසාලා. මේවා ඕනම සුපර් මාකට් එකක ගන්න තියෙනවා. බිරියානි මසාලා මම මෙතන අරගෙන තියෙන මේස හැඳි දෙකක්. ඊට පස්සේ අපිට ලුණු ඕන වෙනවා. මෙතන මිරිස් කුඩු තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් සුදු පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා මට කොත්තමල්ලි කොළ හොයාගන්න බැරුව ගියා. මම ඒ නිසා කොත්තමල්ලි කුඩු ටිකක් අරගෙන තියෙනවා. ආපහු මෙතන 3-5 කුඩු ටිකක් අරගෙන තියෙනවා. හරි දැන් අපිට ওই ටික තමයි මේක සීසන් වෙන්න අනා ගන්න ඕන කරන්නේ. අපි දැන් චිකන් එක අනාගමු. අනාගෙන මේක සීසන් වෙන්න තියන්න ඕනේ. හරි අපි දැන් බලමු කොහොමද මේක අනාගන්නේ කියලා. හරි අපි දැන් ඉස්සෙල්ලාම මේකට දාගමු ඉඟුරු සුදු ලුණු ටික මම මේ විදිහට දාගන්නවා. මේ විදිහට මම තලාගත්තු මිරිස් ටිකක් දාගන්නවා. හරි මේ තියෙන අපේ මුදවපු කිරි ටික අපි දැන් ඒකත් මේ විදිහට දාගමු. මිරිස් කුඩු මේ තියෙන බිරියානි මසාලා මම ඔයගොල්ලන්ට කිව්වා ඉස්සර වෙලා පෙන්නුවා. ඊට පස්සේ මම කොත්තමල්ලි කුඩු චුට්ටක් එකතු කරගන්නවා. 3-5 කුඩු ලුණු ඔයගොල්ලෝ රස පදමට ඔයාලගේ රස අනුව එකතු කරගන්න. හරි ඊළඟට තියෙන පොල් තෙල්. හරි දැන් අපි මේක කලවම් කරගන්න ඕනේ. හොඳින් කලවම් කරගන්න ඕනේ. ඒ අතරතුරේ අපි මේකට දෙහි බෑවක් මිලක ගන්න ඕනේ.
අපි මේක හොඳින් අනලා සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් පැය 2ක් 3ක් සීසන් වෙන්න තියන්න ගොඩක් හොඳයි. මට අද ඉච්චර වෙලාවක් නම් තියෙන්නේ නැහැ. මම මේක අද දවල්ට මේගොල්ලන්ට කන්න හදන්නේ. ඒක නිසා මට පැයක් විතර තමයි තියන්න පුළුවන් වෙන්නේ. මම ඕගොල්ලන්ට පුළුවන් නම් මේක පැය 2 3ක් සීසන් වෙන්න හොඳට අනලා ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තියාගන්න. හරි දැන් අපි මස් එක හොඳින් අනාගත්තා. මම ඔක්කොම මේ අනාගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ අවසානට දෙහි බෑවක යුෂත් එකතු කරගෙන චුට්ටක් කලවම් කරගන්න. හරි දැන් අපි මේක අනලා ඉවරයි. අපි මේක මේ විදිහට සීල් කරලා පොල් කොලයකින් වහලා ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තියාගන්න. ඔයගොල්ලෝ පැය දෙක තුනක් පුළුවන් නම් තියාගන්න. මම මේක පැයක් විතර තමයි තියාගන්නේ. ඊට පස්සේ මම මේක අරගෙන ඇවිල්ලා ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද අපි බුරියානි එක හදාගන්නේ කියලා. යාළුවනේ ඔන්න මම දැන් බත් එක උයා ගන්නයි යන්නේ අපේ බුරියානි එකට. මම වතුර එකක් පැහෙන්න තිබ්බා. දැන් වතුර එක හොඳටම නටනවා ඕගොල්ලන්ට පේනවා. දැන් මම හාල් ටික හොඳට සෝදලා ගත්තා. අපි දැන් මේක ඇතුලට දාගන්න යන්නේ හාල් ටික. අපි මේ විදිහට හාල් ටික එකතු කරගමු. හරි මම දැන් හාල් ටික ඔක්කොම මේකට මේ විදිහට එකතු කරගත්තා. අපි මේක විනාඩි 4ක් 5ක් වගේ බත් එක හොඳටම උයා ගන්න නෑ. මම ඕගොල්ලෝ මේක බාගෙට තමයි අපි උයා ගන්න ඕනේ. අපි මේක මේ විදිහට තියලා දැන් වහගමු. වහලා මම විනාඩි 3-4කට පස්සේ ඔයාලට පෙන්නන්නම්. බත් එක බාගෙට අපි උයා ගන්න ඕනේ. හරි යාළුවනේ දැන් ඕගොල්ලන්ට පේනන්නේ විනාඩි 4ක් විතර තමයි මම මේ බත් එක උයා ගත්තේ. මේක හොඳටම තැම්බිලා නැහැ. බාගෙට තමයි මම තඹ ගත්තේ. ආයෙ ඊට පස්සේ අපිට මේක ආයෙ තඹ ගන්න ඕනේ. චිකන් එකේ දාලා අපි ආයෙ මේක උයනවනේ. හරි. දැන් මේ විදිහට තියෙද්දි අපි මේක අයින් කරගමු. යාළුවනේ මේ අපිට ඕනේ ලොකු ලුණු මම මෙතන අරගෙන තියෙන ලොකු ලුණු ගෙඩි දෙකක් කපලා අපි දැන් මේක බදින්න ඕනේ. මේක අපි බෙදලා මම ඔයාලට බෙදලා පෙන්නන්නම්. මේක අපි තෙලේ දාලා චුට්ටක් බෙද ගන්න ඕනේ. රන්මන් පාට වෙනකම් බෙදගමු. මේ තියෙන යාළුවනේ දැන් බෙදගත්තු ලුණු ටික. දැන් මේ ලුණු එක හොඳට බෙදලා තියෙන්නේ. හොඳින් බෙදගත්තු ලුණු තමයි මේ තියෙන්නේ. අපි දැන් බිත්තර ගෙඩි ටිකක් තම්බලා බෙද ගන්න ඕනේ. මම ඒකත් ඔයාලට තම්බලා බෙදගෙන පෙන්නන්නම්. හරි යාළුවනේ දැන් අපේ බිත්තර ටිකත් මම ඔන්න ඔයගොල්ලන්ට බෙදලා පෙන්නුවා. බිත්තර ටික තම්බලා තෙලේ බෙදලා තමයි දැන් තියෙන්නේ. හරි දැන් ඒකත් හරි අපිට දැන් තියෙන්නේ මස් එක හදාගන්න තමයි. අපි දැන් බලමු කොහොමද අපේ මස් එක හදාගන්නේ කියලා. හරි යාළුවනේ මේ තියෙන්නේ අපි පැයක් ෆ්‍රිජ් එකේ තියපු මස් එක පැයකමාරක් විතර මම ෆ්‍රිජ් එකේ තියාගෙන ඉඳලා තමයි මේ ගෙනාවේ ඔයගොල්ලන්ට. ඔන්න දැන් තේනවා ඔයගොල්ලන්ට මස් එක හොඳට සීසන් වෙලා තියෙන්නේ. හරි දැන් අපි මේක කොහොමද හදාගන්නේ කියලා බලමු. අපි දැන් මේක හොඳට උයා ගන්න ඕනේ. හරි අපි දැන් බලමු කොහොමද මේක හොඳින් උයාගන්නේ කියලා. හරි යාළුවනේ අපි දැන් මස් එක හදාගන්න යන්නේ. මේ විදිහට ටිකක් ලොකු භාජනයක් මම හරි යාළුවනේ මේ විදිහට මම දැන් මේකට බටර් ටිකක් එකතු කරගත්තා. බටර් එකතු කරගත්තාම පොඩක් හරිම රසයි. ඕගොල්ලන්ට බටර් නැත්නම් තෙල් එකතු කරගත්තට කමක් නැහැ. හරි දැන් අපි මේකට එකතු කරගමු. මම ඉස්සෙල්ලා මේකට එකතු කරගන්නවා තලාගත්තු සුදු ලුණු සහ ඉඟුරු. අපි මේක මේ ටෙම්පරාදුර හලා ගන්න යන්නේ. ලුණු ටිකත් එකතු කරගන්න මේක චුට්ටක් කලවම් කරලා
මේ ටිකක් මේ විදිහට එකතු කරගන්න. හරි මේකට මම දාගන්නවා මිරිස් සාම්ප කරපිංච. එතකොට ඉඟුරු මේ මොනවාද කුරුඳු පොතු චුට්ටක්. මේ වගේම මෙතන අරගෙන තියෙනවා මම එනසල්ලාට දෙකක් කරාඹු නැට්ටක්. හරි අපි මේ ටික හොඳින් දැන් හොඳින් ටෙම්පරාදු කරගමු. හරි යාළුවනේ දැන් අපි මේ ලුණු මිරිස් ටික හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. අපි මේකට දැන් අපේ චිකන් ටික එකතු කරගන්න ඕනේ. ඕගොල්ලෝ මතක ඇතුව ටිකක් ලොකු භාජනයක් ගන්න. මොකද මේක හොඳින් තඹ ගන්න ඕනේ. බුරියානි එකට අනිවාර්යයෙන්ම හොඳින් චිකන් ටික තැම්බිලා තියෙන්න ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් මේකට වතුර එකතු කරනවා නම් චුට්ටක් එකතු කරගන්න. එහෙම නැත්නම් මේකට පොල් කිරි ටිකක් එකතු කරගන්න. හරි යාළුවනේ මේ විදිහට මම දැන් චිකන් ටික ඔක්කොම හොඳට එකතු කරගත්තා. මේක හොඳින් තඹ ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් මේකට පොල් කිරි චුට්ටක් එකතු කරගන්න. වතුර නම් ගොඩක් දාගන්න එපා යාළුවනේ. පොල් කිරි චුට්ටක් දාගන්න. එතකොට හොඳින් තැම්බ වෙනවා. හරි දැන් මේක අපි හොඳින් තඹ ගමු වහලා. හරි යාළුවනේ මේ අපේ මස් එක දැන් මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ මං විනාඩි 20කට විතර පස්සේ දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. මස් කෑලි ගැලවෙන්න හොඳින් තැම්බෙන්න ඕනේ. දැන් මේක හොඳින් තැම්බිලා තියෙන්නේ. අපිට පුළුවන් දැන් මේකට බත් එක එකතු කරගන්න. අපි මේකේ දැන් ආපහු බත් එකත් එකතු කරගෙන බත් එක අපි දැන් මේ මස් එකේම උයා ගන්න ඕනේ. ඒකයි මම ඕගොල්ලන්ට කිව්වේ චුට්ටක් ලොකු භාජනයක් ගන්න කියලා. හරි බලමු අපි දැන් කොහොමද මේකට බත් එක එකතු කරගන්නේ කියලා. හරි යාළුවනේ අපි දැන් මේ වෙලාවේ මේ විදිහට බත් එක එකතු කරගමු මේකට. මම මේකෙන් මේ මස් චුට්ටක් හොදිත් එක්ක අයින් කරගත්තා. හරි යාළුවනේ දැන් මම ආපහු බත් චුට්ටක් උඩින් දාගත්තා දැන් මෙහෙම. ඊට පස්සේ මම මේ ආපහු මේ හොදි එකෙන් මස් වලින් චුට්ටක් මේ විදිහට දා ගන්නවා. අපි දැන් ඊටු බත් ටිකත් මේ විදිහට උඩින් එකතු කරගමු. දැන් මේක හොඳින් තැම්බෙන්න දෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වෙලාවේදී ලුණු මදි නම් බලලා එකතු කරගන්න. හරි යාළුවනේ අපි මේ විදිහට තනින් තන හැඳි මිටකින් ඇනලා සිදුරු හදාගත්තා. දැන් අපි ඒකට මෙන්න මෙහෙම ෆුඩ් කලරින් බිඳුව බිඳුව එකතු කරගමු. ඔයගොල්ලෝ මේකට දාගන්න මේකේ තියෙනවා මේ මම නම් එකතු කරන්නේ yellow color. ඔයගොල්ලන්ට පුළුවන් මේ බුරියානි වලටම එකතු කරන කලර් එකක් තියෙනවා. මේක එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ විදිහට yellow color වලින් එකතු කරගන්න චුට්ටක්. හරි යාළුවනේ දැන් මේ විදිහට ඔයගොල්ලෝ මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මේක හොඳින් තැම්බෙනවා. දැන් බත් එක හොඳටම තැම්බිලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට හොඳට කලවම් කරගන්න හෙට මෙහෙට පෙරලලා චුට්ටක්. හරි මේක හොඳින් තැම්බුණාට පස්සේ අපිට බිමට ගන්න පුළුවන්. තව ගින්දර චුට්ටක් අඩු ගින්දරේ තියලා විනාඩි 2-3ක් හොඳට උයා ගන්න. හරි යාළුවනේ
ඔන්න අපේ බිරියානි එක හදලා ඉවරයි. මම මේ විදිහට අර බෙදගත්තු ලුණු චුට්ටක් උඩින් දාගත්තා. වගේම මේ චිකන් කෑල්ලකුත් මම අරගෙන බෙදගත්තා. බෙදලා තියාගත්තා. බිත්තර දෙක මේ අපි බෙදපු බිත්තර. මේ තමයි අපේ බිරියානි එක. මේක හරිම රසයි. ඕගොල්ලොත් අනිවාර්යෙන් හදලා බලන්න. පොඩි අය හරිම කැමතිනේ. ඒ නිසා අනිවාර්යෙන් ඕගොල්ලෝ හදලා බලන්න. මේක කනකොට ඕගොල්ලන්ට පුළුවන් නම් මිල්ටි කොට සම්බෝලේ හදා ගන්න. මොකද අපි මේකට තෙල් බටර් වගේ දේවල් ටිකක් වැඩිපුර එකතු කරන නිසා සෞඛ්‍යයට පොඩ්ඩක් හිතකර වෙන්න පුළුවන් නිසා මේ මිල්ටි කොට සම්බෝලේ කෑවම ඒක පොඩ්ඩක් මැකිලා යනවා. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් නම් කොත්තමල්ලි කොළයි මිර්චි කොළයි දාලා සම්බෝල චුට්ටක් හදාගන්න. මම මේ වීඩියෝ එක මෙතනදී එකතු කරන්නේ නෑ ඕගොල්ලන්ට. හරි මේ තමයි අපේ රසම රස බිරියානි එක. ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම try කරලා බලලා මට කමෙන්ට් කරන්න. හදලා බලන්න අනිවාර්යයෙන්ම. ඕගොල්ලන්ගේ ඇත්තටම මගේ වීඩියෝ බලලා මගේ අලුත් channel එකක් මගේ channel එක අලුත් නිසා මට ඕගොල්ලන්ගේ දාන කමෙන්ට් එක ගොඩක් වටිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ try කරලා බලලා කමෙන්ට් කරන්න අමතක කරන්නේ නැතුව. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. හරි යාළුවනේ මේ තමයි අපේ බිරියානි එක. මේ මම උඩින් දාගත්ත බෙදගත්තු ලුණු ටිකයි චිකන් කෑල්ලක් බෙදලා තියාගත්තා. ඒ වගේම බිත්තර බෙදපුවා තමයි මේ තියලා තියෙන්නේ. මේ ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. අනිවාර්යයෙන්ම මේ ඔයගොල්ලෝ හදලා බලලා මට කමෙන්ට් කරන්න. මගේ අලුත් channel එකක් නිසා මට ඔයගොල්ලන්ගේ මේ කමෙන්ට් එක තමයි ගොඩක් වටින්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලොත් හදලා බලලා වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා මට කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවනේ අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම පුත් සරණයි ගිහිල්ලා එන්නම්.